අද පත්තරේ ආයුබෝවන් අද 2026 මැයි මාස 6 වන බදාදා දවස අදත් සූදානම් සිටිසන් TV අද පත්තරේ විශේෂාංගය ඔබ වෙත සමීප කරන්න. අදත් අපි සූදානම් වන්නේ ලංකාදීප සහ අරුණ පුවත්පත් ඇසුරෙන් පුවත්පත් වාර්තාකරණය ඔබට සමීප කරන්නයි. අප සූදානම් ප්‍රථමයෙන් ලංකාදීප පුවත්පත වෙත අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට දක්වා තිබෙනවා සංජීව ඝාතනයේ මහමොලකාරිය නීතිඥ නෝනා CID උසාවියට දන්වයි කියලා තමයි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට දක්වා තිබෙන්නේ. සටහනගෙන එන්නේ රෝෂන් තුෂාර ගණේමුල්ල සංජීව ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාළව වැලිසර අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාර ක්‍රියාකාරිකයෙකුයි කියන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අපරාධ කොට්ටාසේ වෙත ඊයේ අවසර දුන්නා කියලා තමයි ඒ සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ. ඉතින් මේ ඝාතනය සම්බන්ධයෙන් අපට මේ කාලවකවානුව ගෙවුණු දින කිහිපේ පුරාවටම විවිධ තොරතුරු අසන්න දකින්න ලැබුණා. ඉතින් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදියටයි ඒ පුවත වාර්තාකරණය කර තිබෙන්නේ. මේ ළඟට අප සූදානම් වන්නේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් වෙතට අවධානය යොමු කරන්න. අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 19 වැනිදා සරසවි ප්‍රවේශ අත්පොත නැතිව සිසුන් අමාරුවේ කියන තමයි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට දක්වා තිබෙන්නේ. සටහනගෙන එන්නේ නිලන්ත මදුරාවල මෙබර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අයදුම්පත ඇතුළත් ප්‍රවේශ අත්පොත මිලදී ගැනීමට නොමැතිව දෙමාපියෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති. විශ්වවිද්‍යාල ප්‍රතිසම්පාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලවිසැල් තබා කොළඹ වෝඩ් ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිසම්පාදන කොමිෂන් සභාවේද සිංහල මාධ්‍යත් පොත මිලදී ගැනීමට නොමැති බවයි දෙමාපියෝ පවසන්නේ. එතෙන් මේ වගේ ගැටලුකාරී තත්වයන් අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට දක්වා තිබෙනවා. ඒ වගේම අප අරුණ පුවත්පතේම තවල් ඇතුල් පිටුවක වාර්තාවක් දෙසට අවධානය යොමු කරනවා නම් කොස් ප්‍රශ්නයට පියා දියණියට පොල් උලෙන් ඇනලා උලත් අරන් පියා පොලිසියට එයි කියලා තමයි වාර්තාව සිද්ධ වෙන්නේ. ලක්කිත විද්‍යාසේකර සහ සම්පත් කුලරත්නයි සටහනගෙන එන්නේ. අප සූදානම් ඉදිරියේදී මේ වාර්තාව පිළිබඳව ඔබට සවිස්තරව දැනුවත් කිරීම සිදු කරන්න. මෙලඟට අප සූදානම් වන්නේ ලංකාදීප පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තාවක් වෙතට අවධානය යොමු කරන්න. භාණ්ඩාගාර හැකරු සිද්ධියේ වාර්තාව මැති සභයට කියලයි වාර්තාවගෙන එන්නේ. සුජිත් හේවාජුලියගේ සහ අංජුල මහීක වීරරත්නයි සටහනගෙන එන්නේ. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියට අදාළ ණය ගෙවීම් පිළිබඳ විස්තර වාර්තාව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළා කියලා තමයි ඒ සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එතින් මේ මුදල් අස්ථානගත වීම මේ මුදල් හැකරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෑම පුවත්පතකම දෛනිකව ප්‍රධාන සිරස්තලයන්ට අන්තර්ගතව තිබෙනවා. ඉතින් මේ පුවත් පිළිබඳව මං හිතන්නේ අපිට දෛනිකව දැන කියා ගන්නට අවස්ථාව සැලසෙනවා. අප ඊළඟට සූදානම් වන්නේ අරුණ පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තාවකට අවධානය යොමු කරන්න. මද්‍රව්‍ය ගේන්න හිමිවරුන්ට මුදල් උණ්ඩියල් කළ පුද්ගලයා හඳුනාගැනේ කියලා සටහන් වෙනවා. නයෝමි කරුණාසිංහයි සටහනගෙන එන්නේ. භික්ෂූන් පිරිසක් තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමේ සිද්ධියේ මුදල් උණ්ඩියල් කළ පුද්ගලයාව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අනාවරණය කරගෙන ඇත. ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් කරන අයෙක් බව පොලිසිය පවසයි. එම පුද්ගලයා සිය ව්‍යාපාරයට අමතරව නීති විරෝධී මුදල් උණ්ඩියල් කිරීම සිදු කරන බවද හෙළි වී ඇත. පොලිසිය පැවසුවේ මේ වන විට තායිලන්තයේ සැගව සිටින ධම්මරක්කිත නම් භික්ෂුවගේ උපදෙස් මත අදාළ පුද්ගලයා මෙම මුදල් උණ්ඩියල් කිරීම සිදු කර ඇති බවයි. ධම්මරක්කිත නම් භික්ෂුව විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් මෙම පුද්ගලයා හරහා උණ්ඩියල් කර ඇති බවද වාර්තා වෙයි කියලා තමයි මේ සටහනේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඉතින් අප දැක්කා මේ පිළිබඳවත් බොහෝමයක් පුවත්පත්වල එදිනදා තොරතුරු වාර්තා කර තිබෙන ආකාරය. ඒ වගේම අප සූදානම් වන්නේ නැවතත් අරුණ පුවත්පතේම තවත් ඇතුල් පිටු වාර්තාවක් වෙතට අවධානය යොමු කරන්න.
මුදල් ලේකම් දිත්ත පුරවැසියෙකු නොවේ ඇමති නලින්ද කියයි සාලිය කුමාර ගුණසේකරයි සටහනගෙන එන්නේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දිත්ත පුරවැසියෙකු නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එතුමන් මේ පිළිබඳව අවධාරණය කළ තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දිත්ත පුරවැසියෙකු නේදැයි මාධ්‍යවේදීහු ඇමතිවරයාගෙන් විමසා සිටිහ. එහිදී ඇමතිවරයා මෙසේ කියා සිටියේය. ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන අවධියේදී හෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේ ඔහු දිත්ත පුරවැසියෙකු නම් ඔහුට එරෙහිව අධිකරණයට යන්නත් පුළුවන්. ඔහු දිත්ත පුරවැසියෙකු නොවේයි. මම ඊ타මත්ම වගකීමෙන් කියන්නේ ඔහු මේ තනතුරු දරන කිසිම අවස්ථාවකදී දිත්ව පුරවැසියෙකු නොවන බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. මේළඟට අප සූදානම් වන්නේ අරුණ පුවත්පතේම තවත් ඇතුල් පිටු වාර්තාවක් ඔබ වෙතට සමීප කරන්න. ආණ්ඩුවේ බලපෑම් ගැන හිටපු මන්ත්‍රීවරු ජාත්‍යන්තරයට ලියති කියලයි වාර්තා වන්නේ. සටහනගෙන එන්නේ සම්පත් දේශප්‍රිය. ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ සමාජිකයන්ට එරෙහිව චෝදනා එල්ල කර ඇති පුද්ගලයන් සම්බන්ධව බියගැන්වීම් ප්‍රචණ්ඩත්වය සහ සැක සහිත මරණ රටාවක් පෙන්눔 කරන බැවින් ඒ පිළිබඳව හදිසි ජාත්‍යන්තර අවධානය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු සංගමය ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල වූ මෙවැනි සිදුවීම් ජීවත්වීමේ අයිතිය ප්‍රකාශනයේ නිදහස දූෂණය බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ අක්‍රමිකතා හෙළිදරව් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව ඇතුළු මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවන බව මෙහිදී පැමිණිල්ලේ සඳහන් වනවා. බහලුම් 323ක් අනවසරයෙන් මුදා හැරීම සම්බන්ධයෙන් පැමිණිල්ල ගොනු කළ බව වාර්තා වූ ඩෑන් ප්‍රියසාද් මහතා පසුව සැක සහිත තත්ත්වයක් යටතේ ඝාතනයට ලක්විය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විනිවිදභාවය සහ හැසිරීම සම්බන්ධයෙන් ගැටලු මතු කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයෙකු නන්දන ගුණතිලක මහතා සැක සහිත සහ පැහැදිලි කළ නොහැකි තත්ත්වයක් යටතේ මිය ගොස් ඇත. එසේම පසුගිය දිනවල මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 අතුරුදන් වීම සම්බන්ධයෙන් වූ අක්‍රමිකතාව හෙළිදරව් කළ බවට වාර්තා වන රංග රාජපක්ෂ මහතා සියදිවි නසාගත් බව වාර්තා විය. ඔහුගේ මරණය සිදු වූ අවට තත්ත්වයන් සහ වේලාවන් සැලකිය යුතු මහජන සැකයක් මතු කර තිබේ. මේ අයුරින් පැමිණිලි සහ චෝදනා එල්ල කිරීමෙන් වැරදි හෙළිදරව් කළ පුද්ගලයන් පසුව අපැහැදිලි හෝ සැක සහිත තත්ත්වයන් යටතේ මිය ගොස් ඇති බවටයි ඒ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඉතින් කොහොම හරි ආණ්ඩුවේ බලපෑම් ගැන හිටපු මන්ත්‍රීවරු කොහොම හරි ජාත්‍යන්තරයටත් ලියන්න අවස්ථාවක් උදා වුණා. මේළඟට අප සූදානම් වන්නේ ලංකාදීප පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තාවක් වෙතට අවධානය යොමු කරන්න. තරුණයා මග නතර කරගෙන පොලිසියෙන් පහර දීලා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියයි ලංකාදීප පුවත්පත වෙනුවෙන් සටහනගෙන එන්නේ. දතකුත් කැඩුණු තරුණයා දින 4ක් රෝහලේ මරණව කියලා තර්ජනයත් කරලා මවගෙන් පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් කියලයි වැඩිදුරටත් එහි ශීර්ෂ පාඨ විදිහට දක්වා තිබෙන්නේ. හෝටල් ශේෂ්ත්‍රයේ රැකියාවක නිරතව සිටින කඳාන ප්‍රදේශයේ පදිංචි 28 හැබැරදී තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම එම තරුණයාගේ දතක්ද කඩා දැමූ බව කියන සිදිය සම්බන්ධයෙන් පොලිස්පති සහන මැදිරියට එම තරුණයාගේ මව පැමිණිල්ලක් කර තිබෙනවා. මෙම තරුණයා ඇලක් ළඟට රැගෙන ගොස් වෙඩි තබා ඇලට දමන බවට එම පොලිස් කණ්ඩායම තර්ජනය කර ඇතැයිද කියයි. කදානේ පදිංචි කාන්තාව මේ පිළිබඳව පොලිස් සහන මැදිරියට පැමිණිලි කර තිබෙනවා. මෙම තරුණයාගේ පියා පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරී කර ඇති නිලධාරියෙක්. මෙම පැමිණිල්ලෙන් පසු උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම තරුණයාගෙන් පොලිස් කණ්ඩායමක් සිද්ධියට අදාළව ප්‍රශ්න ප්‍රකාශයක් ලබාගෙන පොලිස් නිලධාරීන් හඳුනාගෙන එම පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි කියලා තමයි ඒ සටහනේ වැඩිදුරටත්
සටහන් කර තිබෙන්නේ. කොහොම හරි මේ අසාධාරණයක් වුණා කියලා තමයි මේ පුවතේ වැඩි දුරටත් වාර්තා වන්නේ. එපෙන අපි බලා සිටිමු මේකට පරීක්ෂණයන් ක්‍රියාත්මක වෙයිද කියලා. මේළඟට අප සූදානම් වන්නේ ලංකාදීප පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තාවක් වෙතට අවධානය යොමු කරන්න. මාර්ග සංවර්ධනයේ ඉංජිනේරු ගැටලුවට විසඳුම් නැත්තම් සමිති පියවර ලෙඩ නිවාඩු වැඩේ සාර්ථකයි සංගම් සභාපති කියයි. යොහාන් බාසුරයි සටහනගෙන එන්නේ. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ ගැටලුවට බලධාරීන්ගෙන් පිළිගත හැකි විසඳුම් නොලබෙන්නේ නම් ඉදිරියේදී ක්‍රමානුකූලව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කළ බවත් එහි පළමු පියවර ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට ඍජුවම සම්බන්ධ නැති රාජකාරිවරින් ඉවත් කිරීමට තීරණය කළ බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමේ සභාපති උමේෂ් අලුතාපල මහතා ලංකාදීපයට ඊයේ පැවසුවා කියලයි වැඩිදුරට සඳහන් වෙන්නේ. එම ඉංජිනේරුවන්ගෙන් වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා ඊයේ දිනේ ක්‍රියාත්මක කර ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක වූ බවත් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව පැවති එම සංගමේ විශේෂ සභාවේදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට විධායක සභාවට සමාජිකයන් බලය දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ සිටියා කියලා තමයි ඒ සටහනේ සඳහන් වන්නේ. ඉතින් මාර්ග සංවර්ධනයේ ඉංජිනේරු ගැටලුවට විසඳුම් නැත්තම් සමිතියෙන් පියවර ගන්නවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ ඒ වාර්තාව ඒ විදිහට පළ කරලා තියෙන්නේ. මේළඟට අප සූදානම් වන්නේ අරුණ පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තාවක් වෙතට අවධානය යොමු කරන්න. හිටපු DIGගේ නිවසෙන් ගෙනි අවි පතුරම් සමග දිවි සහ මුවහම් අත්අඩංගුවට සටහනගෙන එන්නේ මිහිසඳ රශ්විද මාරවිල සිට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අයත් යැයි පැවසෙන පුත්තලම අට්ටුවිල්ලුව ප්‍රදේශයේ නිවසේ තිබී ගෙනි අවි ජීව පතුරම් දිවියෙකුගේ සමකින් සකසන අනුරුවක් තිත්මුවෙකුගේ සමක් පොලිස් විශේෂකාර්ය බලකාය හා වනජීවි නිලධාරීන් ඒකාබද්ධව සිදු කළ වැටලීමකදී ඊයේ සොයාගෙන තිබෙනවා. ගුවන් හමුදා බුද්ධි ආවේක්ෂණ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කරුවලගස්වැව රිටිගල කුරුණෑගල වනජීවි නිලධාරීන් හා පුත්තලම පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර තිබෙනවා. මෙම ඉඩම වගා කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බදු පදනම් මත පුද්ගලයෙක් ලබාගෙන තිබෙයි. ඔහු ගොවිතැන් කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිට ඇති අතර ඔහුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ ප්‍රකාශය මගින් මෙම ඉඩම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් ගොවිතැන් කටයුතු සඳහා බදු ක්‍රමයට ලබාගත් බව ප්‍රකාශ ලබා දී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි කියලා තමයි සටහන් වන්නේ. කොහොම වුණත් හිටපු DIGගේ නිවසෙන් ගිනි අවි සහ පතුරම් දිවිහම් මුවහම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේළඟට අප සූදානම් වන්නේ නැවත වරක් අරුණ පුවත්පතේම ඇතුල් පිටු වාර්තාවක් ලෙසට අවධානය යොමු කරන්න. ඩුබායි අසිත මද්‍රව්‍ය වලින් ඉපයූ කෝටි 4ක දේපල රාජසන්තක කරයි. සටහනගෙන එන්නේ බණ්ඩාරගමින් බිමල් ජයසිංහ. මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්සිත ගුණරත්න නොහොත් පානදුර කුඩු සලිඳු නැමැත්තාගේ සමීපතමේකු වූ ඩුබායි අසිත නැමැත්තාගේ මද්‍රව්‍ය ජාලයෙන් ඉපයූ බව කියන මුදලින් මිලදීගත් රුපියල් කෝටි 4කට අධික දේපල තහනම් කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය සඳහන් කරයි. එම දේපල අතර පර්චස් 5කට අධික භූමියක පිහිටි දෙමහල් නිවසක්, පර්චස් 10ක භූමියක ඉදිකරමින් පවතින නිවසක් සහ පර්චස් 10ක ඉඩමක් රත්තරන් ග්‍රෑම් 106ක් පමණ බර රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. රථබාන හා අපරාධ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන අයගේ අධීක්ෂණ යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආර්යවංශගේ සහ එහි පාලන විමර්ශන බාල සහකාර පොලිස් අධිකාරී BMT බස්නායකගේ උපදෙස් මත නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම දෙහිපල තහනම් කරන බවටයි වැඩිදුර තොරතුරු අනාවරණය වෙන්නේ. මේළඟට අප සූදානම් වන්නේ අරුණ පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තාවක් දෙසට අවධානය යොමු කරන්න. සටහනගෙන එන්නේ වරුණ අබේසේකර. යාපනයෙන් කසාද බැඳගෙන තමිල්නාඩුවේ රජ වෙන්න යන විජය කියලා තමයි මෙහි ශීර්ෂ පාඨයේ සඳහන් වන්නේ. හැම පවුලකටම ලක්ෂ 25ක සෞඛ්‍ය රක්ෂණයක්,
වයස 60ට අඩු කාන්තාවන්ට මාසෙට රුපියල් 500ක් අලුතින් බඳින ජෝඩු වලට රන් පවුම් සහ සිල්ක් සාරි දෙන්නත් පොරොන්දුවක්. හැම පවුලකටම ගෑස් සිලින්ඩර් 6ක් ඒ අය සඳහා අමාත්‍යංශයක් හදන බවත් පවසයි. ලංකාව ලෝක සිතියමෙන් මකා දමන බවටත් ප්‍රකාශයක් කරලා කියලා තමයි මේ සටහනේ වැඩි දුරටත් සඳහන් වන්නේ. ඉතින් බලමු විජේ මොන වගේ පියවරක් ඉදිරියට අනුගමනය කරයිද කියලා. එතෙන් විජේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අපි ඊයේ පුවත්පතෙත් ඒ පිළිබඳව තොරතුරු සවිස්තරාත්මකව ඔබ වෙතට ගෙන එන්නට කටයුතු කළා. අද පත්තරේ විරාමයේ අනතුරුව අප සූදානම් වන්නේ කාටූන් විශේෂාංගයක් සමගින් එකතු වන්නටයි. අප ප්‍රථමයෙන් තෝරාගත්තා දාස හප්පුබලානගේ සුවාරිස් කාටුනේ වෙතට අවධානය යොමු කරන්න. අපට පේනවා මේ කාටුනේ සජිත් ප්‍රේමදාස මහතා වගේ ඔහු අහනවා පළාත් සභා ඡන්දය නැtei කියලා අනෙත් පාර්ශවයෙන් මෙහෙම උත්තරයක් හම්බෙනවා. කලින් තිබුණු ඡන්දවල ප්‍රතිඵල මතක නැtei කියලා. කොහොමරි මේ රූපරාමුවේ අගේ පේනවා පම්මල්ලක් අතින් ගත්තු කෙනෙක්ගේ අතක ඡායාරූපයකුත්. ඉතින් දාස හපුවලානගේ සුවාරිස් කාටුනේ ඒ විදියට තමයි ඒ රූපරාමුව දිස්වන්නේ. මේලකට අප සූදානම් වන්නේ ලංකාදීප පුවත්පතේම තවත් කාටුනයක් වෙතට අවධානය යොමු කරන්න. සරත් චන්ද්‍ර උඩුගොඩගේ කනේ ෂොට් කාටුනයට තමයි අප දැන් අවධානය යොමු කරන්නේ. අපට පේනවා හිටපු ජනපතිවරයෙක් වගේ තමයි බෝඩ් එකකුත් අතින් අල්ලන් දැන් සැපද කියලා අහනවා. ඔහු අල්ලන් ඉන්න පූර්වයේ සටහන් කර තිබෙනවා තෙල් මිල, ලයිට් බිල, හැකර්ගේ බදු කියලා. කොහොම හරි කෙසග ශරීරයක් තියෙන කෙනෙක් කන්දක් ගාව ඉන්නවා පේනවා. ඒ කන්ද නම් කරලා තියෙනවා හීන කන්ද කියලා. ඔහු මේ විදිහට උත්තර දෙනවා මම මේ ඊටාම කෙටි කාලයේ එනකම් බලා ඉන්නවා අප්පා කියලා. ඉතින් කොහොම වුණත් ඒකෙන් නිරූපණය වෙන්නේ තවමත් Tamanගේ හීන පොදි බැඳගෙන මේ බදු සහන ලබා දෙන තුරු මේ ප්‍රශ්න දරාගෙන සිටින ඉන්න ආකාරයක් තමයි ඒ කනේ ෂොට් කාටුනේන් අපට දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ. මේලකට අප ලංකාදීප පුවත්පතේ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටුනේටයි අවධානය යොමු කරන්නේ. අපට පේනවා දෙදෙනෙක් අතර වන සාකච්ඡාවක්. එක්කෙනෙක් අහනවා මොනවද ඔය බලන්නේ කියලා. අනෙත් කෙනා කියනවා ටෙලස්කෝප් එකකින් අහස බලන ගමන් මැයි 12 දිනේ නැති ග්‍රහලෝකයක් මේ මාසයේ ගිහිල්ලා ඉඳලා එන්න ඕනි කියලා. ඉතින් කෙහෙමුණත් ඔබ දන්නවා මැයි 12 තියෙන විශේෂත්වය. එවෙන් ඒ පිළිබඳව තමයි තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටුනයෙන් මෙලෙස අර්ථ නිරූපණය කර තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේම තවත් කාටුනයක් වෙතට අවධානය යොමු කරනවා නම් අපට පේනවා මිනිසෙක් පිට පැටුණු බදු මුට්ටි අහස උසට පැන නැගිලා තියෙනවා. ඉතින් බදු කියලා තමයි සඳහන් වන්නේ. ඒ මිනිස්යාගේ පන් මල්ලත් බිම වැටිලා තියෙනවා. දාස හපුවලාන තමයි ඒ කාටුනයත් ලංකාදීප පුවත්පත වෙනුවෙන් ගෙන එන්නේ. මෙවරත් මේ බදු සම්බන්ධයෙන් කාටුන් බොහෝමයක් නිර්මාණය වී තිබෙන ආකාරය අපට දැක ගැනීමට අවස්ථාව ලැබුණා. ඉතින් අප සූදානම් හෙට දවසේදීත් අද පත්තරේ විශේෂාංගය අරගෙන ඔබගේ නිවහනෙන් හමු වෙන්න. එතෙක් ඔබ සැමට සුබදායි දවසක්. අද පත්තරේ